අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන මැණික් ගල් සම්බන්ධව ගැන කතා කරන්න. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ගලකට හරිම ට්‍රීට්මන්ට් එකක් කරලා ඒ ගලෙන් උපරිම ලාභයක් ගන්න දේ ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මගේ යාළුවෙක්ගේ මාර්ගෙන් පතලක හොඳ අලුත් ගලක් ආවා. ඒ ගල පිළිබඳ තමයි මේ වීඩියෝ එකේ අපි දිගටම කතා කරන්නේ. ඉතින් හොඳම ගිය ට්‍රීට්මන්ට් එකක් තමයි මේක. අපි බලමු මොකද්ද මේ ට්‍රීට්මන්ට් එක කරේ කියලා. මේ තියෙන පිංක් සෆාය ගලක්. මේකේ අපි ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනි. මේ ගලේ වලට පේනවා ඇති ගලේ ෆස්ට් ලුක් එක ගලේ කළුයි. ඒ වගේම තමයි ගලේ ඇතුලේ නිල් තියෙනවා. ඉතින් අපිට ඕනේ මේ ගලේ ට්‍රීට්මන්ට් එකේදී මේ ගලේ කළු ගතිය අයින් කරන්න ඕනි. ඒ වගේම සහ ගලේ නිල් තියෙනවා. ඒ නිල් ටිකත් අයින් කරන්න ඕනි. ඉතින් අපි ටෝච් එළිය පත්තු කරලා බැලුවොත් මේ විදිහට ඔයාලට ගලේ නිල් ටික බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය නිල් ටිකක් තියෙන්නේ. ඉතින් නිල් ටික ගොඩක් තද නැහැ. සමහර වෙලාවට බර්න් එකේදී නිල් ටික ෆෝම් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අපිට පර්පල් සෆායකට තමයි මේ ගලේ සර්ටිෆිකේට් එක ගන්න වෙන්නේ. ඉතින් අපිට ඒ රිස්ක් එක තියෙනවා. ගත්තේ මිලත් එක්ක පර්පල් සෆාය වුණොත් ගල ගොඩක් පරාදයි. බර්න් එකේදී අපිට මේ ගලේ කළු ගතිය අයින් කරන්නත් ඕනේ. සමහර වෙලාවට බර්න් එකේදී කළු ගතිය ෆෝම් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම අපි තවත් පරාදයි මේ ගල. ඊට පස්සේ ගලක ට්‍රීට්මන්ට් කරනකොට අපි අනිවාර්යෙන් මේ ගල් වතුරේ දාලා බලන්න ඕනේ. වතුරේ දාලා බලනකොට අපිට බලන්න පුළුවන් ගලේ නිල් ටික කොතනද තියෙන්නේ. ගලේ මැද තියෙනවද නැත්නම් ගලේ උඩ බොඩි එකේ තියෙනවද නැත්නම් නිල් ටික කොහොමද තියෙන්නේ? ගෙවුඩත් එක්කද තියෙන්නේ? ඉතින් ඒ පිළිබඳ අපිට හරියටම බලන්න පුළුවන්. අපි මේ විදිහට වතුරේ දාලා බලන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ වගේ දේවල් නෙමෙයි. ඒතර දුංගල්, ගෙවුඩ, ඒ වගේ බර්න් කරන ඕනම ගලක් වතුරේ දාලා බලන්න ඕනේ. ඒ පිච්චෙන මැටීරියල් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් දැන් අපි ගල මිලදීගෙන අවසానයි. ඉතින් මේ ගලේ හැටියට මේක දැන් ප්‍රීෆෝම් එකේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ ගලේ මම ප්ලෑන් කරා මේක කුෂන් එකක් ගහන්න ඕනේ කියලා. ඉතින් ගලේ අර පළුදු දෝෂ නැති එක ගලට ඉතින් අර බර්න් එකේදී පොඩි වාසියක් තිබුණා මට. ඉතින් පළුදු දෝෂ නැති හින්දා මේක කුෂන් එකකට තමයි මේක ප්‍රීෆෝම් එක කරේ. ඉතින් මේ කුෂන් එකේ වැඩ ටික කියන්නේ ප්‍රීෆෝම් එකේ වැඩ ටික මේ විදිහට අපි ආරම්භ කරා. ඉතින් දැන් මේ වැඩ ටික ඉවරයි. අපි බලමු කොහොමද මේකේ ප්‍රීෆෝම් එක වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ගල් ගන්නකොට ඒ කියන්නේ අනිවාර්යෙන්ම බර්න් කරද්දි ගල් ප්‍රීෆෝම් කරන්න ඕනේ. පිට පළුදු අනිවාර්යෙන් ගා ගන්න ඕනේ. ඉතින් මම මේ ගලේ වැඩ ටික මේ විදිහට තමයි කරගත්තේ. ඉතින් ඔයාලට පේනවා ඇති ගල දැන් කළුයි. ෆස්ට් ලුක් එක අනිවාර්යෙන් ගලේ කළුයි. ඒ වගේම ගලේ නිල් ටිකක් තියෙනවා. දැන් අපි මේ විදිහට තමයි දැන් බර්න් එකට දාන්නේ. ඉතින් බර්න් කරන්න කලින් ගල තම්බනවා. ඉතින් ඒ තම්බල ඔක්කොම ඒ ට්‍රීට්මන්ට් එක කළා තමයි ගල බර්න් එකට දාන්නේ. ඉතින් පිට පළුදු සේරම් ටික ගාලා ගත්තා. ඉතින් දැන් මේ විදිහටම පළුදු දෝෂ මුකුත් නැහැ ගලේ. මේ විදිහටම දැන් තම්බල බර්න් එකට දාන්න තමයි තියෙන්නේ. අපි බලමු බර්න් එකෙන් කොහොමද එන්නේ කියලා. ඉතින් අපි කියන ගත්ත තීරණය හරියට આવත් අපිට දිනන්න පුළුවන්. ඉතින් දැන් දවස් 2කට කලින් බර්න් එක වැඩ ඉවර වෙලා ගල අතට ආවා. ඉතින් හිතපු විදිහට ඒ කියන්නේ මම තීරණය කරපු විදිහට මම බලපු විදිහට ගලේ බර්න් එක හරියටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ගලේ කළු ගතිය ගිහිල්ලා තියෙනවා සහ ගලේ නිල් ටිකත් ගිහිල්ලා තියෙනවා. ඉතින් හැම ගලකටම අපි කරන ට්‍රීට්මන්ට් එක හරියන්නේ නැහැ. නමුත් අපි හොඳට බැලුවොත් ට්‍රීට්මන්ට් එක කොහොමද කරන්න ඕනේ කියන දේ අපිට අනිවාර්යෙන් බලන්න පුළුවන්. ඉතින් පැහැදිලි වීඩියෝ එකකින් බලමු කොහොමද මේ ගලේ ට්‍රීට්මන්ට් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ගලේ කළු ගතිය දැන් ඔයාලා මං හිතනවා පේන්නේ නැහැ කියලා. ඒ වගේම ගලේ නිල් ටිකත් ගිහිල්ලා තියෙන්නේ, පිච්චිලා තියෙන්නේ. ඉතින් මේ ගලේ හොඳම ආතල් එක ගන්න නම් මේ ගලේ කට් ඇන් පොලිෂ් කරලා අපි බලන්න ඕනේ. අපිට එතකොට තමයි මේ ගලේ නියම ආතල් එක ඇඟට එන්නේ. ඉතින් මේක දැන් අපි සර්ටිෆිකේට් දානකොට මේක අනිවාර්යෙන් හීටඩ් කියලා තමයි එන්නේ. නමුත් හොඳ ගානකට හොඳට මේක පිච්චිලා තියෙනවා. ගලේ කළු ගතියක් නැහැ, ගලේ නිල් ටිකක් නැහැ. ඉතින් මං හිතනවා දැන් මේක මට හොඳ සර්ටිෆිකේට් එකක් දාගන්න වෙයි පුළුවන් වෙයි කියලා. ඉතින් ගොඩාක් දුරට රූබි සර්ටිෆිකේට් එක දාගන්න උපරිම try එකක් දෙන්න පුළුවන්. ඉතින් ගල හොඳට බර්න් වෙලා තියෙන නිසා.
ඉතින් අපි මේකේ දැන් ඔප දාලා බලමු කොහොමද මේකේ ඉතුරු වැඩ ටික ආවේ කියලා. හොඳයි දැන් ගල උපදාන වැඩ ටික ඉවර කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ දැන් අපි ගත්ත ගල ට්‍රීට්මන්ට් කරලා ඉතින් අපි ලොකු රිස්ක් එකක් අරගෙන ගත්ත ගලක්. මේකේ වැඩ ටික සේරම දැන් ඉවරයි. උපදාලා සේරම ඉවරයි. ඉතින් පළුදු දෝෂ මොකවත් නැහැ. ගලේ රෆ් එකේ තිබුණා කැරට් 4.30ක් තිබුණා. දැන් තියෙනවා කැරට් 2.20යි. ඉතින් මේකේ රූබි සර්ටිෆිකේට් එක බොහෝ දුරට අපිට ගන්න ඉඩ තියෙනවා. ඉතින් ගලේ පළුදු දෝෂ නැහැ. හොඳට ගල ඇවිල්ලා තියෙනවා. ඉතින් පැහැදිලි වීඩියෝ එකකින් අපි බලමු කොහොමද මේ ගලේ උපදාන වැඩ ටික හරියටම ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි අපි ගත්ත ගල බර්න් කරලා ආවේ. ඉතින් මේකේ අර ගලේ අර කළු ගතිය සාමාන්‍යයෙන් ලාවට තියෙන නිසා උඩ මං ෆ්ලවර් වගේ ගැහුවා. ඉතින් යට පැසට් ටිකක් ලොකුවට ගහලා දැම්මා. පොඩ්ඩක් කියන්නේ ගල චුට්ටක් ලයිට් වෙන්න ගල නැත්තම් ගල අඩිය අපි ලොකු පැසට් දැම්මොත් එහෙම ගලේ තව ටිකක් කළු ගතිය එනවා. ඉතින් ඒක නිසා යට පැසට් ටික මම පොඩ්ඩක් ලොකුවට ගාවා ස්ටෙප් ටිකක්. ඉතින් උඩ ලස්සන ෆ්ලවර් ටිකක් තමයි ගැහුවේ. ඉතින් ට්‍රීට්මන්ට් කරන ගල් අපිට මේ විදිහට දිනන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ට්‍රීට්මන්ට් කරලා මැනික් වලින් උපරිම ලාභ ගන්න, ලාභ උපයන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ අපි කතා කරනවා අපිට දැන් ජෙම් ක්ලාස් පටන් ගන්න තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක බිස්නස් එක කරන්න පුළුවන්. අපි ඔන්ලයින් ක්ලාස් කරනවා, ෆිසිකල් ක්ලාස් කරනවා. ඉතින් ඒවට අපිට මේ නම්බර් එකට කතා කරලා ඔයාලට පුළුවන් අපිත් එක්ක සෙට් වෙන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.